අපිට හොඳට මතකයි මේ අපි කුඩා කාලේදී දියවත් අපිට අම්මලාම හදලා දෙනවා. රාත්‍රී කාලේදී ඉතුරු වෙන බත් ටික අරගෙන ඉවරලා මේක මැටි මුට්ටියක දාලා උඩින් රෙදි කෑල්ලකින් වහලා පහුවෙන්දා උදේ වෙනකන් සිසිල් තැනක තියලා ඊට පස්සේ පහුවෙනිදා උදේ අරගෙන රතු ලුණු අමු මිරිස් ලුණු ඒ වගේ දේවල් දාලා ඉවරලා පොල් කිරි දාලා මේක ආහාරයට ගන්නවා. ඉතින් මෙතෙන්දී බත්වල තිබෙන පිෂ්ඨය සිසිල් වෙනකොට මේක ප්‍රතිරෝධී පිෂ්ඨය බවට පත් වෙනවා. ඉතින් මේ ප්‍රතිරෝධී පිෂ්ඨය අපේ කුඩා අන්ත්‍ර තුලදී සම්පූර්ණයෙන්ම ග්ලූකෝස් බවට පත් වෙන්නේ නැහැ. මහා අන්ත්‍රය කරා ගමන් කරනවා. සම්පූර්ණයෙන් ග්ලූකෝස් බවට පත් නොවන නිසා අපේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඒ තරම් ඉහළ යන්නේ නැහැ. ඉතින් මේක දැන් නවීන විද්‍යානුකූලව මේ රෙසිස්ටන්ට් ස්ටාර්ච් විදිහට අපි හඳුන්වනවා. මේක ඒ කාලේ ශීතකරණ ගෙවල් වල තිබුණේ නැහැ. ඒක නිසා තමයි මේ විදිහට දියබත් හැදුවේ. ඉතින් දැන් නවීන විද්‍යානුකූලව අපි රෙසිස්ටන්ට් ස්ටාර්ච් හදන්න පුළුවනි. ශීතකරණය මේ විදිහට බත් රෑ එළි වෙනකන් තියලා ඊට පස්සේ පහුවෙන්දා අරගෙන අර විදිහට හදලා අරගන්නට හැකියාව තියෙනවා. ඉතින් මේ කොයි ආකාරයට හැදුවත් මේ බත්වල සෑදෙන ප්‍රතිරෝධී පිෂ්ඨය කුඩා බඩවැලේදී ග්ලූකෝස් බවට පත්වෙන එක ඉතාමත්ම අවමයෙන් සිද්ධ වෙන්නේ. ඉතින් මෙහෙම අවමයෙන් ග්ලූකෝස් බවට පත් වුනහම ඉතුරු වෙන පිෂ්ඨය මහ බඩවැල දක්වා ගමන් කරනවා. මෙන්න මේ මහ බඩවැලට ගියාට පස්සේ මහ බඩවැලේ ඉන්න අපේ හිතකර බැක්ටීරියා ජීර්ණය නොවූ පිෂ්ඨය භාවිතා කළා ඒගොල්ලෝ ඉතාමත්ම හොඳ ගහනයක් හදා ගන්නවා. ඉතින් ඊට අමතරව මේ ප්‍රතිරෝධී පිෂ්ඨය නිසා ඇතිවන මේ හිතකර බැක්ටීරියා බියුටරේට්නි සංයෝග අපේ බඩවැලට මුදා හරිනවා. අන්න ඒක නිසා මේ බඩවැල් වල තියෙන ප්‍රදාහයන් අඩු වෙනවා. ඒ වගේම අපේ ශරීරයේ තියෙන ප්‍රදාහයනොත් අඩු වෙනවා. මේ ප්‍රදාහයන් අඩුවීම තුලින් අපේ ශරීරයේ ඉන්සියුලින් සංවේදීතාවය ඉහළ යනවා. අන්න එතකොට ඒක නිසා අපේ ශරීරයේ දියවැඩියා පාලනයට මේකත් ඉතාමත්ම හිතකර වෙනවා. ඒක නිසා දියවැඩියා රෝගීන්ට මේ දියබත් කෑම ඉතාමත්ම හොඳයි. නමුත් මතක තියාගත යුතු එක දෙයක් තමයි තවමත් මේකේ කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙන නිසා තවමත් මේ ග්ලූකෝස් බවට පත්වන නිසා අපි බත් අඩු ප්‍රමාණයක් ගන්න ඕනේ. බත් ඉතාමත්ම විශාල ප්‍රමාණයක් අරගෙන ඉවරලා දියබත් හදලා දියබත් පමණක් පාවිච්චි කිරීම ඒ තරම් යෝග්‍ය වන්නේ නැහැ. අනිත් එක තමයි මේ දියබත් සමග අපිට පුළුවන් ප්‍රෝටීන් අඩංගු දේවල් ගන්න. එමත් නැත්නම් එළවලු ගන්න. ඒ තුලිනුත් අර ඉතුරු වෙලා තියෙන පිෂ්ඨය මගින් ඇතිවන ග්ලූකෝස් උරා ගැනීමත් අවම වෙනවා.